හයි ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එක. වෑවර ගෙඩියකින් රසමරස පුඩින් එකක් හදමුද? මුලින්ම අපි මේක සුද්ධ කරගෙන වතුර ටික වෙනම ගමු. මැද තියෙන වෑවර ටික, මැද තියෙන පොල් කෑලි ටික වෙනම ගමු. රස්නේ කාලෙට ඇඟ නිවන රසම රස පුඩින් එකක් තමයි මේක. වීඩියෝ එක බලන අතරෙම මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. අපි මේක මුලින්ම සුද්ධ කරගන්න ඕනි. අපි පුඩින් එකක්නේ හදන්නේ. අපි වෑවර ටික පිහියෙන් ගනිද්දී මෙන්න මේ වගේ කෑලි ටිකකුත් එනවනේ. අන්න ඒ ටික හොඳට සුද්ධ කරගන්න. දැන් අපි මේ ටික සාමාන්‍ය කෑලි වලට කපා ගමු. මේක ගොඩක්ම ලොකුවට කපන්න එපා. ඔයා පුංචියට කපා ගන්න තරමට අපේ පුඩින් එක රසයි. වතුර කෝප්ප භාගයක් ලිපෙන් තියලා අපි මේ වතුර එක හොඳින් උතුරව ගන්න ඕනේ. මම අද පාවිච්චි කරන්නේ අගර් අගර්. විනාඩි 10ක් විතර ඇල් වතුරේ අගර් අගර් ටික පෙඟෙන්න දෙන්න ඕනි. ඊට පස්සේ තමා මේ නටන උණු වතුර එකට එකතු කරන්නේ. හරි. දැන් ඉතින් මං කියන්නම්කෝ අගර් අගර් ගැන. මේ නොදන්න අයට තමා කියන්නේ. මමත් ඉස්සර ජෙලටින් තමා පුඩින් වර්ග හදන්න ගොඩක්ම පාවිච්චි කරේ. හැබැයි මම මේ අගර් අගර් ගැන දැනගත්තට පස්සේ මම හැම පුඩින් එකක්ම හදන්න අගර් අගර් පාවිච්චි කරනවා. ජෙලටින් ගන්න ගියාම ලොකු වියදමක් යනවනේ. හැබැයි අගර් අගර් වලට එහෙම ලොකු වියදමක් යන්නේ නැහැ. ජෙලටින් අගර් අගර් මේ දෙකෙන් මොකක් පාවිච්චි කරත් රසයේ වෙනසක් නම් වෙන්නේ නැහැ. හැබැයි මට හිතෙන විදියට නම් අගර් අගර් පාවිච්චි කරන එක ගොඩක්ම ලාභදායී. අපි එකතු කරගත්තු අගර් අගර් ටික හොඳටම දිය වෙනකන් ලිපේ තියාගන්න. මට මේ අගර් අගර් ටික දිය වෙන්න මීඩියම් හීට් එකේ විනාඩි 5ක් විතර ගියා. අගර් අගර් පාවිච්චි කරන එකේ තව වාසියක් තමයි අපි ජෙලටින් පාවිච්චි කරද්දී කෑම වර්ග සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දානවා. හැබැයි අගර් අගර් පාවිච්චි කරද්දී විනාඩි 10ක් විනාඩි 8ක් වගේ කාලයක් ඇතුළත අපේ පුඩින් එක එළියේදී උනත් සෙට් වෙනවා. මම කියනවට ඔයාලත් ජෙලටින් වෙනුවට අගර් අගර් ටිකක් ගෙනල්ලා පුඩින් හදලා බලන්නකෝ. ඔයාලටම තේරෙයි මම මේ කියන වෙනස. මෙන්න මේ විදියට අපේ අගර් අගර් ටික දිය වුණාට පස්සේ මම කපාගත්තු වෑවර ගෙඩිය වතුර ටික ඔක්කොම එකතු කරනවා. මේකටම මම සීනි තේ හැන්දක් එකතු කරගන්නවා. සීනි ටිකත් හොඳටම දිය වුණාට පස්සේ අපි කලින් කපාගත්තු පොල් කෑලි ටික එකතු කරගන්නවා. දැන් විනාඩි 5ක් 6ක් විතර ලිපේ තියලා අපේ වෑවර පුඩින් එක සෙට් කරගමු. විනාඩි 7ක් 8ක් වගේ යනකොට මේ පුඩින් එක එළියෙදිම සෙට් වෙනවා. ඔයාලට මේක ඊටත් වඩා ඉක්මනින්ම සෙට් කරගන්න ඕන නම් ෆ්‍රිජ් එකට දාන්න.
ඔන්න මේ තියෙන්නේ මම වෙනස්ම විදියකට හදාගත්ත පුඩින් එක. රස්නි කාලෙට එලි මහණෙම වැඩ කරන ඔයාගේ ආදරණීයන් ගෙදර එනකොට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ පුඩින් එකක් විනාඩි 10ක් වගේ අඩු කාලයකින් හදන්න. ඇත්තටම මේ පුඩින් එකේ රස නම් නියමයි. අනිතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි.